යාළුවෝ ටික නම් සේරම ඇවිත් ඉන්නේ දැන් මෙතනට සෙල්ලම් ගෙය දාන්න අපි පටන් ගනිමුකෝ හනිකට පටන් ගනිමුකෝ හනිකට සෙල්ලම්ගේ සෙල්ලමක්ද මට නම් බෑ ඔය සෙල්ලම ෆෝන් එකෙන් ගේම් එකක් තරගෙට ගහලා බලමුද ෆෝන් එකක් මේම අරන් ඇස් ගෙඩි දෙක ලොකු කරගෙන ගේම් ගහන සෙල්ලම් මොකටද කරන්නේ තනි තනිවම ඇයි කරන්නේ තනි තනිවම ගහක් කොළක් පේන්නේ නෑ පරිසරයක් දකින්නේ නෑ සිතයි ගතයි ලෙඩ කරවෙන ඔය සෙල්ලම් මට නම් බෑ ඔය සෙල්ලම් මට නම් බෑ අපි ඔක්කොම එකතු වෙලා සෙල්ලම් ගෙදරක් හදලා රස කෑමක් හදලා කමු මේගේ ඇතුළෙම ඉඳලා මේගේ ඇතුළෙම ඉඳලා කෑමක් හොදිනවා නම් මම කැමති සෙල්ලම් ගේකට කෑම කකා ගේම් ගගා ටීවී බල බලා ඉඳලා වෙලා තියෙන විපත්තිය පේනවා ඔය ඇඟ දැක්කම පේනවා ඔය ඇඟ දැක්කම මම ඉන්නේ බෝලේ වගේ කකා බිබී හොඳට සපට ඒ වුණාට මාසෙන් භාගයක් ඉන්නේ ලෙඩින් ගෙදර හරි හරි එහෙනම් අපි සෙල්ලම් ගේ හදමුකෝ අනිකට සෙල්ලම් ගේ හදලා අපි කෑමත් ගමු ඉක්මනින්ම යාළුවෝ ටික එකතුලා සෙල්ලම් ගයක් ගන්නයි හදන්නේ බලමු ඒගොල්ලෝ මොකද කරන්න කියලා. මේ බබාගේ මොනවද නැත්තේ? ඇඳුම් නෑ නේද? මේ බබාගේ ඇඳුම් තියනවද? නෑ. අපි ඇඳුම් නැතුව ඉන්න හොඳයිද? නෑ. ඇඳුම් නැතුව ඉන්න හොඳ වැඩක්ද? නෑ පුතේ. අපි පුතාලා දැන් ඇඳුමක් ඇඳහම මොනවද වහගන්න තැන්? මේ පපුව නේද? මේ ඔක්කොම අපි වහගෙන නේද ඉන්නේ? ඒවා අපි කාටවත් පෙන්නනවද? කාටවත් පෙන්නන දේවල් දෙවුවා. කාටවත් අල්ලන්න දෙනවද? නෑ මගේ පුතාව ඇඟ හොදන්නේ කවුද? අපේ අම්මා. අම්මට විතරයි ඒවා අල්ලන්න පුළුවන් නේද? වෙන කවුරුත් අල්ලන්න ආවොත් මොකද කරන්න ඕනේ? එක්ක අම්මට කියන්න ඕනේ නැත්නම් තාත්තට කියන්න ඕනේ නැත්නම් කෑ ගහන්න ඕනේ. හරිද? කාටවත් එහෙම අල්ලන්න දෙන්නේ නැහැ පුතාලගේ ඇඟ. මේ පුතාලගේ ඇඟ කාටද අයිති? පුතාලට. මේ ඇඟ කාටද අයිති? පුතා ඔයාලට නේද? මේ ඇඟ කාටවත් මෙහෙම අල්ලන්න දෙනවද? අත ගන්න දෙනවද මෙහෙම? නෑ කාටවත් අත ගන්න දෙන්නේ නැහැ. හරි? අම්මා විතරයි ඇඟ හොදවන්නේ. වෙන කාටවත් කියනවද? වෙන කාටවත් කියලා ඇඟ හොදව ගන්නවද? නෑ. අපි එතකොට ඉස්කෝලේ ඇවිල්ලා ගිහිල්ලා ඇඳුම් ඔක්කොම ගැලෙව්වා. මේ වගේ ඉන්නවද? සමහර ළමයි නම් ඉන්නවා. ඇඳුම් අඳින්න නැතුව ඇඳුම් ටික ගලවලා මේ විදිහට ඉන්නවා ගෙවල් වල. එහෙම ඉන්නවද අපේ ළමයි නම්? ගෑනු ළමයි මේ උඩට ඇඳුමක් නැතුව ඉන්නවද? යටට කලිසමක් විතරක් ඇඳගෙන? නෑ උඩටත් ඇඳුමක් දාගන්න ඕනේ. හරිද? මෙන්න මේ වගේ ලස්සනට ඇඳුමක් ඇඳලා නේද? අපි මේ අනවශ්‍ය තැන් ඔක්කොම වහගන්න ඕනේ නේද? වහගෙන නේද අපි ඉන්න ඕනේ? ඒව පෙන්නනවද කාටවත්? නෑ මේ බබා බලන්න මේ බබා මේ ඔක්කොම වහගෙන ඉන්නේ. ඒව ඇරලා පෙන්නනවද? කාටවත් බලන්න දෙනවද? නෑ මේ විදිහට ලස්සනට ඉන්නවනේ. මේ වගේ ඇඳුම් නැතුව අපි ඉන්නවද? නෑ. හරි. ඔන්න ටීචර් දැනගන්න තියන්න බෑ ගෙවල් වල කලිසම් කොටයක් යනවා ගෑන් ළමයි කාර්වල වල ඇවිදිනවා කියලා. හරි? ටී-ෂර්ට් එකක් නැතුව උඩට හැට් එකක් නැතුව ගෑනු ළමයි විශේෂයෙන් පාරේ ඇවිදින්න බෑ. හරිද? බොයිස්ලාත් එහෙමයි උඩට ටී-ෂර්ට් එකක් දාගෙන ඉන්නේ. හරිද? කලිසමක් නැතුව ඉන්නවද බොයිස්ලා? නෑ. ඔව් ගෙදරත් ඉන්නවනේ අපි ඒ විදිහට.
හොදනවා හිමීට. පරිස්සමට මේ ඔළුව හොදන ඇස් දෙකටවත් නහයටවත් යවන්නේ නැහැ අම්මා ඔයාලා සූටි කාලේ. මේව පරිස්සමට නාවනවා. ඔළුව විතරක්. හරිද? නාවලා සබන් චුට්ටක් අරන් මේව සබන් ගන්න ඔළුවට. දැක්කද? ඊට පස්සේ ආයෙ ඔන්න අම්මා ඔළුව හොදනවා බබාට. ආයිනේ චුට්ටක් ඉන්න. හරිද? ඔන්න ඔම හොදලා ඊට පස්සේ වතුර ටිකක් අරන් මේම මූණ පීදලා මේව නහය හොදලා කට චුට්ටක් හොදලා ඊට පස්සේ බස්සනවා මේම හිටවල මේම ඇඟ හොදවනවා මේ. ඊට පස්සේ ඇඟ හොදන්නේ. ඔළුව නෑවට පස්සේ තමයි ඇඟ හොදන්නේ. දැක්කද? ඊට පස්සේ සබන් අරගෙන සබන් ටිකක් ගන්නවා මෙහෙම. මේ කිහිල්ලටයි කිහිල්ලටත් ගන්න ඕනේ නේ. බෙල්ලටයි කකුල් වලටයි දෙක හොදන්න ඕනේ බබා. අරගෙන බබාව ඔඩොක්කුවට අරන් මෙම රෙද්ද උඩින් තියාගෙන පරිස්සමට මේම පියන්නේ මෙහෙම. පරිස්සමට මෙහෙම පීඩාන වතුර. පීඩාලා මෙම ඔක්කොම පීඩාලා ඕල්ටෝල් දාලා පවුඩර් දාලා ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඇඳුමක් දාන්න ඕනේ. පිහි දැම්මද දැන් අපි? පිහි දාලා තමයි ඕඩික්ලෝන් දාන්නේ, පවුඩර් දාන්නේ දාලා ලස්සන ඇඳුමක් අඳිනවා නේ අම්මලා ඔයාලට. ඒ වගේ තමයි කරන්නේ. දැන් මල් පුතාලත් බබාලව ගන්න ඔඩොක්කුවට. නාවම් බලන්න එන. ඉන්නේ අමයාව නාවන්ද. කො බබාලව නාවන්ද. බේසමට අල්ලලා නාවන්න පුතේ බේසමට. ආන්න එහෙම. ඉඳ ගන්න පුතේ. ඔනේ ඉඳ ගන්න.
බදින්න